Welcome to my Bloom from the Hills YouTube channel. ඔයාලා හැමෝම ගොඩක් ආදරෙන් එකතු කරගන්නවා මගේ YouTube channel එකට. ඉතින් යාළුවනේ මේ මුලින්ම ඔයාලට පේන්න තියෙන්නේ අපේ ගමේ තියෙන පෞරාණික වගේම ඓතිහාසික වටිනාකමකින් යුතු බෝධිය. ඒ වගේම තමයි වසර 100කට වඩා පැරණි අම්බලමක් තමයි දැන් ඔයාලට මේ දැක ගන්න පුළුවන් වෙන්නේ. මේ ඈතින් පේන්නේ හෙල්මලු ක්‍රමයට වගා කරපු වම්බටු වගාවක්. සුදු පාට දැලකින් ආවරණය කරලා තියෙන්නේ සතුන්ගෙන් වන හානිය අවම කරගන්න. අපි ජීවත් වෙන්නේ ගොඩක්ම කඳුකර ප්‍රදේශයක නිසා ගොඩක් ගොවිතැන් කටයුතු සිද්ධ වෙන්නේ හෙල්මලු ක්‍රමයට. එහි ප්‍රධාන අරමුණ තමයි පස සෝදා පාලුවට ලක්වීම අවම කරගන්න. ඉතින් අපේ ගමේ ජීවත් වෙන ගොඩක් මිනිස්සුන්ගේ ජීවනෝපාය මාර්ගය වෙන්නේ කෘෂිකර්මාන්තය. එයාලා එළවලු භෝග වගාව වගේම දියු ගොවිතැනක් සිද්ධ කරනවා. මගේ මේ වීඩියෝ එක අවසාන වෙනකම් බැලුවොත් ඔයාලට දැනගන්න පුළුවන් වෙනවා අපේ ගමේ මිනිස්සු වගා කරන එළවලු භෝග මොනවද? පාත්‍ය හා කණු පද්ධති සකස් කරන්නේ කොහොමද? අස්වනු නෙලනකම් භෝග ආරක්ෂා කරගන්නේ කොහොමද? ඒ වගේම ප්‍රධාන භෝගයට අමතරව වගා කරන අතුරු භෝග මොනවද වගේ සරල කාරණා ටිකක්. ඒ වගේම තමයි මේ වගාවන් වලට බෙහෙත් පොහොර වගේම කාබනික පොහොරත් පාවිච්චි කරනවා. ඉතින් ඔයාලා මගේ මේ වීඩියෝ එකට කැමති නම් මගේ YouTube channel එක subscribe කරන්න කියලා ආදරයෙන් මතක් කරනවා. ඒ වගේම ඔයාලගේ අදහස් යටින් ලියන්න. ඉතින් අදට මං ගිහිල්ලා එන්නම්. ඔයාලා හැමෝටම සුබ දවසක්.